මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය. ඒ අයව නීති හමුවට පැමිණීමට මම තනතුර දැරිය යුතුයයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා 4 වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්තම් රීලෝඩ් දාගෙන තියෙනවා. සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ නිසා එතුමා ඇත්තටම ඉන්නේ පාස්කු වින්දිතයන්ගේ පැත්තේද නැතිනම් පාස්කු ප්‍රහාරකයන්ගේ පැත්තේද කියන සාධාරණ සැකය ඕනෑම තාර්කික මනසක් තියෙන පුද්ගලයෙකුට ඇති වෙනවා. ඒ කුකුස විසඳා ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමාට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරන්න අපි කල්පනා කළා. මේ ප්‍රශ්න 10ට පිළිතුරු ලබා දී ජනතාවගේ සිතේ පැන නැගී ඇති කුකුස විසඳා ගැනීමට සහාය වෙන්නයි කියලා අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න අංක 1. ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායක් තියෙනවා. මේ කුමන්ත්‍රණ න්‍යාය අනුව තමයි ජෝන් එෆ් කෙනඩි ඇමරිකානු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සැකය උපජනාධිපති ලින්ඩන් ජොන්සන්ට එල්ල වුණේ. ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ සැකය වැඩබලන අගමැති W දහනායක මැතිතුමාට එල්ල වුණේ. ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමා අතුරුදහන් වීමේ සැකය අගමැති ආර් ප්‍රේමදාස මැතිතුමාට එල්ල වුණේ. එතකොට මේ ප්‍රතිලාභියා අපරාධකරුවේ කියන කුමන්ත්‍රණ න්‍යාය යොදා ගනිමින් තමයි 2019 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික ආරක්ෂාව බරපතල ලෙස බිඳවැටීමෙන් 2019 ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිමි කරගත්තාය කියන පදනමින් තමයි සිරිල් ගාමිණී පියතුමන්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට සැකය එල්ල කරන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව 42ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14ක් ඡන්ද ප්‍රතිශත ලබාගත් නිසා ජනාධිපතිවරණයට යනකොටත් ශ්‍රී ලනීපේ සහ පොදු පෙරමුණේ සහාය ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 56ක ඡන්ද බැංකුව සහිතවයි හිටියේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණේ නැහැ. වැඩිපුරත් එක්ක ඡන්ද තිබුණා. ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන්ලා කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභියෙක් විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න බෑ. හැබැයි මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ ලංකාවේ ප්‍රබල පිරිසක්ය. ඒ ඇත්තෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදුගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතු තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන්දිනයේ යෙදී තිබුණු නිසා. නමුත් පාස්කු ප්‍රහාරයේ පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය. ඒ අයව නීති හමුවට පැමිණීමට මම තනතුර දැරිය යුතුයයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා 4 වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්තම් රීලෝඩ් දාගෙන තියෙනවා. සේවා දිගුවන් ලබාගෙන තිබෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්. එහෙමනම් ප්‍රතිලාභියා අපරාධ කරුවා වේ කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවා නම් සිරිල් ගාමිණී පියතුමන් පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි? ඊළඟට ප්‍රශ්න අංක 2 2021 ඔක්තෝබර් 13 වෙනිදා 2021 ඔක්තෝබර් 13 වෙනිදා වීඩියෝ තාක්ෂණයේ සහායෙන් පැවැත්වුණු ප්‍රසිද්ධ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ මහමුලකරු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමාය කියලා සිරිල් ගාමිණී පියතුමා පවසනවා. මේ ප්‍රකාශය සිදු කරන්නේ අසාද් මෞලානා විසින් channel 4 නාලිකාව හරහා
සුරේසලේ මැතිතුමාට චෝදනා එල්ල කරන්න වසර 2කට පෙරයි. එහෙමනම් සිරිල් ගාමිණී පියතුමනි සුරේසලේ මැතිතුමා පාස්කු ප්‍රහාරයේ මහබලකරු බවට 2021 ඔක්තෝබර් 13 වන දින ඔබ වීඩියෝ තාක්ෂණයෙන් පැවති රැස්වීමේදී ප්‍රකාශ කිරීමට පදනම් කරගත් සාක්ෂි රට ඉදිරියේ ප්‍රසිද්ධ කරනවාද නොකරන්නේ නම් ඒ මන්ද? ප්‍රශ්න අංක 3 විපක්ෂයේ සමහර දේශපාලකයන් විමර්ශන කඩාකප්පල් කිරීමට කටයුතු කරනවාය විමර්ශන නැවැත්වීමට බලපෑම් කරනවාය කියලා ඔබතුමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. පාස්කු විමර්ශන නැවැත්විය යුතුය හෝ සුරේසලේ මැතිතුමාට එරෙහිව කරන විමර්ශන නැවැත්විය යුතුය කියලා විපක්ෂයේ දේශපාලකයෙක් කියනවා. අපිට නම් ඇහිලා නැහැ. ඒ නිසා පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බල කරන විපක්ෂයේ දේශපාලකයන්ගේ නම් මොනවාද? ප්‍රශ්න අංක 4 මේජර් ජෙනරල් සුරේසලේ මැතිතුමා ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රාජ් පොලිසියට ලබා දිය යුතුයි කියලා ඔබතුමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. යම් විමර්ශනයක සැකකරුවෙකුට එම විමර්ශනයට සහාය දෙන මෙන් බල කිරීම නීති විරෝධී බව ඔබතුමා දන්නවාද? ප්‍රශ්න අංක 5 රාජ් පොලිසිය විසින් සුරේසලේ මැතිතුමාට අමානුෂික ආකාරයකට සලකා ඇති බව මේ වන විට අධිකරණ වෛද්‍ය වාර්තාවෙනුත් මානව හිමිකම් කොමිසම විසින් සිදු කරන විමර්ශනයනුත් තහවුරු වී තිබෙනවා. එවැනි පසුබිමක මේ අමානුෂික සැලකීම් වලට එරෙහිව අප හඬ නගන විට ඔබතුමා මාධ්‍ය හමු පවත්වමින් ඒ අමානුෂික සැලකීම් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ජේසුස් සමිදානන්ගේ ප්‍රේමයේ පණිවිඩයට එකඟද කියලා අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න අංක 6 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ් පොලිසියේ අධ්‍යක්ෂක තනතුරෙන් ශානි අබේසේකර මහතාව ඉවත් කළ බව දනිමින් විමර්ශනය කලින් කළ අයටම විමර්ශනය යලි බාර දෙන්නයි ඔබතුමා ඉල්ලා සිටන විට නැවත රාජ් පොලිසියේ අධ්‍යක්ෂක වන්නේ පාස්කු ප්‍රහාරයේ චුදිතයෙකු වී සිටින ශානි අබේසේකර මහතාම බව ඔබ නොදැන සිටියාද? ප්‍රශ්න අංක 7 පාස්කු ප්‍රහාරය සාරාම් හසීම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ප්‍රහාරය සිදු කරන බවට බුද්ධ්‍යංශවලින් තොරතුරු ලබා දී තිබියදී සහරාන්ටාට එරෙහිව කටයුතු නොකිරීම පිළිබඳ අපරාධමය නඩු පැවරීම් කළ යුතු බවට විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. අල්විස් ජනාධිපති විමර්ශන කමිටුවෙන් ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න මහතුන්ට එරෙහිව නිර්දේශයන් ඉදිරිපත් කර තිබියදීත් ඔවුන්ට ඒ තනතුරු යලි ලබා දීමට ආණ්ඩුවට බලපෑම් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට සැඟවීමට යමක් තිබෙන නිසාද? එසේ නොවේ නම් එවැනි ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්ද? ප්‍රශ්න අංක 8 ප්‍රහාරයේ සිදු කළ අවස්ථාවේ රාජ් පොලිසියේ ප්‍රධාන තනතුරු දැරු රවී සෙනවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතාට යලිත් විමර්ශනය බාර දීමට කරපු ඉල්ලීමත් එවකට නැගෙනහිර ආඥාපති තනතුරේ හිටිය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකමෙන් ඉවත් කිරීමට ඉල්ලීමත් කියන මේ ඉල්ලීම් දෙක එකිනෙකට පරස්පර බව ඔබතුමා පිළිගන්නවාද? මොකද තනතුරු දැරුවා දෙගොල්ලොම එක පිරිසක් ඒ තනතුරු වලටම පත් කරන්න කියනවා, තව කෙනෙක්ව පත් වෙලා ඉන්න තනතුරුනුත් ඉවත් කරන්න කියනවා. එක්ක ඔක්කොම ඉවත් කරන්න කියන්න ඕනි, එක්ක ඔක්කොම තියාගන්න ඕනි. එතන බරපතල පරස්පරයක් මතුවෙනවා. ඊළඟට අපි අහනවා පරස්පර බව පිළිගන්නවාද? නොයසේනම් ඒ මන්ද?
ප්‍රශ්න අංක 9. 2024 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවකදී සිරිල් ගාමිණී පියතුමා මහා මොල්ලකරු වෙන් කවුරුවත් නොව අබුහින් කියලා ප්‍රකාශ කරනවා. හැබැයි ඒ වන විට එතුමා මහා මොල්ලකරු එතුමාත් ඒ වගේම අර වීඩියෝ තාක්ෂණයෙන් තිබ රැස්වීමේදී එතුමාත් ඒ වගේම channel 4 නාලිකාව හරහා අසාද් මවුලානත් මහා මොල්ලකරු සුරේෂ් සලේ කියලා ප්‍රකාශ කරලා ඉවරයි. එහෙම තිබියදී මෙතුමා කියනවා අබුහින් කියලා. එතකොට දැන් නැවත මහා මොල්ලකරු සුරේෂ් සලේ කියනවා. අපි එතුමාගෙන් අහනවා සිරිල් ගාමිණී පියතුමනි මුලින්ම මහා මොල්ලකරු සුරේෂ් සලේ බවටත් නැවත මහා මොල්ලකරු අබුහින් බවටත් නැවත මහා මොල්ලකරු සුරේෂ් සලේ බවටත් වරින් වර මහා මොල්ලකරුවා මාරු කිරීමට බලපෑ හේතු මොනවාද? ප්‍රශ්න අංක 10. අබුහින් මහා මොල්ලකරු බවට ඔබතුමා සතු තොරතුරු ඔබතුමා මේ වන විට විමර්ශකයන්ට බාර දී තිබේද? නොයසේනම් ඒ මන්ද? ගරු සිරිල් ගාමිණී පියතුමනි ඔබතුමාගෙන් අහන්න අපට ප්‍රශ්න 37ක් තිබෙනවා. හැබැයි ඔක්කොම එක දවසේ අහන්න බෑනේ, උත්තර හොයන්න වෙලා යනවනේ. ඒ නිසා අදට අපි මේ ප්‍රශ්න 10 අහනවා. මේ ප්‍රශ්න 10ට උත්තර දුන්නම තව ප්‍රශ්න 10ක් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම සිරිල් ගාමිණී පියතුමා මේ ප්‍රශ්න 10ට පිළිතුරු නොදී මගහැර සිටීමට කටයුතු කළොත් එතුමා පවත්වන ඊළඟ මාධ්‍ය හමුවේදී මේ ප්‍රශ්න 10ට එතුමාගෙන් පිළිතුරු ලබා ගැනීමට කටයුතු කරන මෙන් අපේ මාධ්‍යවේදී මිත්‍රයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. asianmirror.lk